අද නම් ටිකක් විතර වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ මගේ ළඟ දැනට තියෙන මැෂින් ටික මම මහගෙන යන මැෂින් ටික ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන පරණම මැෂින් එක. මේකෙන් තමයි මම මුලින්ම මහන්න පුරුදු වුණේ. මම මුලින්ම මටම කියලා ඇඳුමක් මහගත්තේ මේ මැෂින් එකෙන්. තාමත් තියෙනවා හොඳ තත්ත්වෙන්. හැබැයි දැනට නම් බටන් හෝල් එකක් ඇටච් කරලා තියෙන්නේ. මේකෙන් ඒ වැඩ විතරයි වෙන්නේ. මේ තියෙන්නේ නූල් 3 ඔලොක් මැෂින් එක. මේකත් අපේ අම්මගේ. මම මහන්න පුරුදුනේ මේ මැෂින් එකෙන්. ඔයාලගේ ඇඳුම් වල ඔලොක් කරලා දුන්නේ මේ මැෂින් එකෙන්. දැන් නම් මේ මැෂින් එක පාවිච්චියක් වෙන්නේ නැහැ. ඒ වුණත් තාම මගේ ළඟ තියෙනවා මේක. එතකොට මේ තියෙන්නේ මම දැනට ඔයාලගේ ඇඳුම් මහගෙන යන මැෂින් එක. මම අම්මගේ මැෂින් එකෙන් මහලා හම්බෙන සල්ලි වලින් එකතු කරලා මටම කියලා අරගත්තු මැෂින් එක තමයි මේක. දැන් අවුරුදු 5කටත් වැඩි මම දැනට ඔයාලගේ ඇඳුම් මහගෙන යන්නේ මේ මැෂින් එකෙන් තමයි. එතකොට මේ තමයි මම මහලා මට හම්බෙන සල්ලි වලින් දෙවනියට ගත්තු මගේ මැෂින් එක. මේක නූල් 5 ඕවර්ලොක් මැෂින් එකක්. දැනට ඔයාලගේ ඇඳුම් වල ඕවර්ලොක් කරන්නේ මේ මැෂින් එකෙන් තමයි. එතකොට මේ තියෙන්නේ මං අලුතෙන්ම ගත්තු මගේ යාළුවෝ දෙන්න. ඉස්සරහට අලුතින් වැඩක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් අලුතෙන්ම ගත්තු මැෂින් දෙකක්. මේ තියෙන්නේ පැඩ්ලොක් මැෂින් එකක්. එතකොට මෙන්න මේක තවත් ඕලොක් මැෂින් එකක්. හැබැයි කලින් තිබ්බ එක නූල් 5 ඕලොක් මැෂින් එකක්. මේක නූල් 4 ඕලොක් මැෂින් එකක්. මේ වීඩියෝ එකකින් මම ඔයාලට පෙන්නුවේ මගේ ළඟ දැනට තියෙන මැෂින් ටිකයි. ඒ වගේම මේ බිස්නස් එක නිසා මට මගේම කරගන්න පුළුවන් වුණු අලුත්ම මැෂින් ටිකයි ගැන පුංචි විස්තරයක්.